හරි. ආයිබෝන් එතකොට හැම දිනාටම අපි පටන් ගන්න යන්නේ රසායන විද්‍යාව කියන විෂය නිර්දේශයේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා 2026 විශේෂයෙන්ම විභාගයේ ලියන ඔබ වෙනුවෙන් මේ වෙනකන් තියෙන ගැටලු ඔබට තියෙන ගැටලු ඔබ ප්‍රශ්න කරනකොට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු අන්න ඒ වගේ දේවල් එකතු කරගෙන මෙතනින් ඉස්සරහට සම්පූර්ණයෙන්ම මේ රසායන විද්‍යාව ඔබ ගොඩ යන මට්ටමකට හදලා දෙන්න. මොකද මේ වෙනකොට අපිත් එක්ක කතා කරපු බහුතරයකට කිව්ව ප්‍රධාන ගැටලුව තමයි වාර විභාග වලට වගේ ගිහිල්ලා ආවට පස්සේ එයාලා කියනවා මේ ප්‍රශ්න වලට අපි කොච්චර තියරි ඉගෙන ගත්තත් ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරුයි. දැන් පන්ති වල වැඩ කරන්නේ නැත්te හොඳට පන්ති වල වැඩ කරනවා. සමහර ළමයි වැඩ කරන්නේ නැහැ. ඒක හරි. නමුත් සමහර ළමයි හොඳට පන්ති තුල මොනවා කරනවද වැඩ කරනවා. වැඩ කරත් මේ විභාගයට එන ප්‍රශ්නෙට වාර විභාග වේවා එහෙම නැත්නම් අපේ ඉස්සරහට එන උසස් පෙළ විභාගයේදී වේවා හරි මේ ළමයිට තියෙන ගැටලුව මොකක්ද? ඒක ගැන හොඳට අපි විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරා. අධ්‍යයනය කරලා තමයි මේ වැඩේ ඔයාලා වෙනුවෙන් කරගෙන යන්නේ ඉස්සරහට. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න වැඩපිළිවෙල ටික කියගෙන යන්න කොහොමද කරන්න කියලා විශේෂ වැඩපිළිවෙල 10ක් විතර 2026 උසස් පෙළ ලියන ඔබ වෙනුවෙන් අපි කරගෙන යනවා. හරිද? එතකොට ප්‍රධාන වශයෙන්ම ඔබට විභාග ප්‍රශ්න සාකච්ඡා කරන එක, ඊළඟතරව ප්‍රශ්න පත්‍ර පන්තියක් පවත්වන එක, අමතර ඇඩ්වාන්ස් ගැටලු කතා කරන එක, ඒ වගේ ඔබට නොදන්න තියරි කරුණු විශේෂයෙන්ම වෙනත් වැඩපිළිවෙලක් ඔස්සේ කතා කරගෙන යන එක, ඒ වගේ ගොඩක් දේවල් අරගෙන තමයි මේ කියන වැඩපිළිවෙල පටන් ගන්නෙ. හරි. ඒතකොට හොඳට තේරුම් ගන්න මේ වෙනකන් ඔබ මොනම මට්ටමේ ලකුණු මට්ටමක හිටියත් අපි මේ ඉස්සරහට කියන්නේ එකපාරටම දැම්ම කියන්නේ මොනවද මේ කරන්නේ කියලා. හරිද? ඒකෙදි ඔබට අපි ලබා දෙන පන්නරය කියන එක අනිවාර්යෙන්ම නියත ඒ සමාර්ථයක් ගන්න ගොඩක් ලොකු පිටුවහලක් වෙනවා. හරිද? ඒක නිසා අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ආරම්භයක් විදිහට මේ වැඩපිළිවෙලේ ආරම්භයක් විදිහට ඔබට තේරුම් ගන්න. ඔබ සාමාන්‍යයෙන් ඉන්න මට්ටම කොහෙද තේරුම් ගන්න? සාමාන්‍ය පොඩි විභාග ප්‍රශ්න ටිකක් හරි. ගොඩක් අමාරු දේවල් නෙවෙයි විභාග ප්‍රශ්න ටිකක් අරගෙන ඒක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලනවා. ඔයාලත් එක්ක. ඔයාලා බලන්න මම මේ සාකච්ඡා කරන විදිහට ඔබ ඉගෙනගෙන තියෙනවද? ඒක තමයි දැනගන්න ඕනේ. ඊළඟ එක ඔබ තර්කානුකූලව වැඩක් කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අපේ පන්තියේ විශේෂම සුවිශේෂී ලක්ෂණය තමයි තර්කානුකූලව වැඩක් කරගෙන යන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ සඳහා තමයි ඔබව ඉතාමත් ක්‍රමානුකූලව පුහුණු කරගෙන යනවා. ඒක ඔබට තේරෙයි ඉදිරියට. ඉතින් ඒ සඳහා ආරම්භක පියවරක් වශයෙන් මේ ප්‍රශ්න ටිකක් මූලික වශයෙන් MCQ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා කොහොමද වෙන්නේ? ඉස්සරහට අපේ පන්ති කොහෙද පැවැත්වෙන්නේ? ඒ වගේම ඔබට මේ ප්‍රශ්න අපි ඔන්ලයින් වගේ සම්බන්ධ වෙන දුර ඈත පළාතක ඉන්න ළමයිකට කොහොමද මේවා සම්බන්ධ කරගන්නේ? ඒවා සියල්ලම ගෲප් මොනවද, channel මොනවද? ඒවා සියල්ල ඉස්සරහට දෙනුම් දෙනවා. ඉතින් අද අපි ආරම්භයක් විදියට මේ වගේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් බලමු අපි කොහොමද වැඩේ කරගෙන යන්නේ කියලා. හරිද? හරි. එතකොට මම අද කතා කරන ඔයාලට මේ 2011 පේපර් එකේ MCQ ප්‍රශ්න කීපයක් සහ 2012 MCQ ප්‍රශ්න කීපයක්. එතකොට මෙතන ඔයාලට පේනවා මේ බෝඩ් එකේ තියෙනවා 2011 6 වෙනි MCQ 7 19 32 39 හා 2012 1 2 5 කී වගේ ප්‍රශ්න පත්‍ර. විශේෂයෙන්ම අපි මේ ප්‍රශ්න කීපයක් අපි පන්තිය තුල කරන මම මේ වචනේ කියන්නම් අපි weekly reminder papers කියලා විශේෂයක් පන්ති තුල කරනවා අපේ පන්තිවල. ඒ පන්තිවල එක ප්‍රශ්න පත්‍රයක් තමයි මේ ඔබට ඩිස්කස් කරන්න යන්නේ. ඉදිරියේදී ඒව ගැන ලොකු තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි පැහැදිලිද? හරි. එතන ආරම්භයක් වශයෙන් අපි මේ ප්‍රශ්න ටික කතා කරගෙන යනවා. බලමු පළවෙනි ප්‍රශ්නේ 2011 6 වෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනිය තමයි 2011 6 වෙනි ප්‍රශ්නේ. ඉතින් මට ප්‍රධාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මේ වෙනකොට තියරි ඉගෙනගෙන නමුත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි මට්ටමක සිටිනවා නම් හරිද? ඒ වගේ ළමයෙක්ට කියන්න තියෙන්නේ ඔබ සමහර ගොඩාක් ළමයි මට එක කතා කරද්දි තේරෙනවා ඒ කට්ටිය හොඳට වැඩ කරනවා. හරිද? හොඳට වැඩ කරනවා. නමුත් ප්‍රශ්නේ මේ වැඩ කරාට ප්‍රශ්නේ දුන්නාම උත්තර ලියා ගන්න බෑ. සමහර ළමයි කියනවා මේ විභාගෙට ගියාට පස්සේ ඔක්කොම අමතක වුණා. මේ කියපු දේවල් කියන්නේ. හරිද? ඉතින් ඒකට හේතුව ඔබ ඇප්ලිකේෂන් කරලා මදි. තර්කානුකූලව ඉගෙනගෙන නැහැ. ඔය ගිරව් වගේ ඒ පාඩම් කරගෙන යනවා. දැන් එහෙම කරලා මේ වැඩේ කරන්න බෑ. මේ කෙමිස්ට්‍රි වගේ විෂයක් කියන්නේ දැන් හරි අප්ඩේට්. හරි. ඒ වගේම මේ 2017 විතර ඉස්සරහට තියෙන ප්‍රශ්න පත්‍ර දිහා බැලුවට පස්සේ හරිම තර්කානුකූල බුද්ධියකින් ඔබ හිතන්න ඕනේ. නිකන් පරණ කාලේ අවුල් ප්‍රශ්න පේපර් වගේ නෙමෙයි.
හරිද? ඒතකොට මේකට කොහොමද නිවැරදිව මුහුණ දෙන්නේ? නිවැරදිව මේ ප්‍රශ්න වලට කොහොමද අපි ෆේස් කරන්නේ කියන එකට මූලික අඩිතාලමක් මම මුලින්ම දෙන්නම්. මම අර තව පොඩි දෙයක් මතක් කරනවා අපි ඉස්සරහට කරන වැඩපිළිවෙලේ ඔබ චෝටිම මට්ටමේ ඉන්න කෙනෙකුට කියන්නේ මේ විශේෂ සරලම දෙයක් උදාහරණයක් හිතමු සමීකරණයක් බැලන්ස් කරගන්න බැරි කෙනෙක්. සංයුක්තය මාරු කරලා සූත්‍රයක් ලියා ගන්න බැරි කෙනෙක්. හරි. සරලව මූල ගානක් හොයාගන්න බැරි කෙනෙක්. සරලවම කිව්වොත් තව විදිහකට මේ ගණනය කියන එකේ O level වලට ගණන් වලට ඒකක් තිබිලා විද්‍යාවට ඒකක් තිබිලා නමුත් මේ රසායන විද්‍යාවට ආවට පස්සේ මේක මට සුළු කරගන්නත් බෑ කියලා හිතලා දැන් ඒ ලෙවල් හැබැයි විද්‍යාව විෂය අරගෙන දැන් වැදගත්ව බේරේ ගහන්න වෙලා තියෙනවා. හරිද? එහෙම වගේ අවුල් මට්ටමක ඉන්න කට්ටියට විශේෂ වැඩපිළිවෙලක් ඉස්සරහට පවත්වාගෙන යනවා. ඒ සියල්ල කියන්නම් කොහොමද කියලා අපි ප්‍රධාන වශයෙන් අද දවසේදී මේ ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න ඔබගේ දැනුම් මට්ටම මොන මට්ටමක තියෙනවද කියලා. හරි. ඊතර පළවෙනි ප්‍රශ්නේ තමයි 2011 6 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මෙහෙම කියනවා. ප්‍රධාන ක්වොන්ටම් අංක n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච. උපශක්ති මට්ටම් සංඛ්‍යාව, කාක්ෂික සංඛ්‍යාව සහ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් මොකක්ද කියලා. හරි. බලමු එතකොට පළවෙනියා ප්‍රධාන ක්වොන්ටම් අංක n සමානයි 3යි. ක්වොන්ටම් අංක හතරක් තියෙනවා. මොකද්ද ක්වොන්ටම් අංක හතර? ප්‍රධාන ක්වොන්ටම් අංකය, අතිගාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය. ආයි මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. මෙතන විශේෂයෙන් සියලු තියරි කතා කරන්නේ ප්‍රශ්නෙට අදාළව යම් තාද්දයක් ඔබට පැහැදිලි කරලා දෙනවා. හරි. ඒතර ප්‍රධාන ක්වොන්ටම් අංක මේ ක්වොන්ටම් කියන එක ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවෙන් ගොඩනැගිලා ක්වොන්ටම් කෙමිස්ට්‍රි වලට ආපු හරි ලස්සන පාඩමක්. හරිද? ඒතර මේ පාඩම තුල අපි මම සරලව ඔබට ඉස්සරහට වීඩියෝ එකක් ඉදිරිපත් කරන කාට හරි කොන්ටම් වෙයි නම් හරි මේක තුල තන්නේ කරම තියෙන්නේ මේක තුල තන්නේ කර තියෙන්නේ ඉලෙක්ට්‍රෝනීය සොයාගෙන යන ගමනක්. මේ ලස්සනට ඔබ පන්ති පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. මේ ඉලෙක්ට්‍රෝනේ ඉන්න තැන සොයාගෙන යාමේ ගමනක් තමයි හරියටම කිව්වොත් මේ ක්වොන්ටම් ඇතුලේ වෙන්නේ. ස්ටෙප් ඉලෙක්ට්‍රෝනේ ඉන්න තැන හොයනවා. මුලින්ම ප්‍රධාන ශක්ති මට්ටම් බලනවා. ශක්ති මට්ටම් බලනවා. කාක්ෂිකය බලනවා. කාක්ෂිකය ඇතුලේ ඉලෙක්ට්‍රෝනේ මොන විදිහටද පවතින්නේ කියන එක ඉතා පැහැදිලිව බලන එක තමයි මේක ඇතුලේ සිද්ධ කරන්නේ. වැඩි පැහැදිලිද? මොකද කරන්නේ? ප්‍රධාන ශක්ති මට්ටම් බලනවා. ශක්ති මට්ටම් බලනවා. ඒක ඉන්නේ කාක්ෂිකේ බලනවා. ඊට පස්සේ කාක්ෂිකය තුළ ඉලෙක්ට්‍රෝනේ කොහොමද එයා පවතින්නේ? ඒ වගේ දෙයක් තමයි මේ ක්වොන්ටම් අංක හතරෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් මුලින්ම කියනවා ප්‍රධාන ක්වොන්ටම් අංක n සමාන 3 මගින් නිරූපණය වෙන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපකවච. අන්න බලන්න. උපකවච. හරි මෙතන මූලික තියරි කියන්නේ ප්‍රශ්නට අදාළව විතරයි කියන්නේ. මම මේ දේ විතරක් කියන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. උද්දිකාංශ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ උපශක්ති මට්ටම. එහෙම නැත්නම් මේ කවචයි කියන වචනේ ෂෙල් එකක් කියලා කියන්නේ අන්නේ අවස්ථාව. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකය කියවෙන්නේ කාක්ෂික ගණන. තව දේවල් තියෙනවා. මේ අත්‍යවශ්‍ය මූලික දේ විතරයි කියන්නේ. භ්‍රමණ ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝනය මොන පැත්තට භ්‍රමණය වෙනවද? ව්‍යාවෘතයේ බැබීම ස්පින් ක්වොන්ටම් නම්බර් කියලා කියනවා. ස්පින් එක මොන පැත්තටද තියෙන්නේ කියන අදහස තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරි. ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3යි. n සමානයි 3යි. n සමානයි 3යි නම් උද්දිකාංශ ක්වොන්ටම් අංකය ගන්නේ කොහොමද? උද්දිකාංශ ක්වොන්ටම් අංකය ගන්නේ L සමානයි 0 සිට n ඍණ 1 දක්වා. මෙන්න මේ කියන සම්බන්ධයට දාලා උද්දිකාංශ ක්වොන්ටම් අංකය ගන්න පුළුවන්කම තියෙනවා. චුම්බක ක්වොන්ටම් අංකය අපිට ගන්න පුළුවන්කම තියෙනවා ඍණ L සිට ධන L දක්වා කියන සම්බන්ධය. බිඳුව ඇතුළත ඍණ L සිට ධන L දක්වා කියන සම්බන්ධයෙන් චුම්බක ක්වොන්ටම් අංකය ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි අවස්ථාව n සමානයි 3යි. n සමානයි 3 කියන එක මෙතෙන්ට දාන්න. එහෙනම් l සමානයි 0.1 2 කියන අවස්ථා දෙක මේනවා. සිට දක්වා තේරුම් ගන්න සිංහල වචන O level maths වගේ. සිට දක්වා කියන්නේ මෙයයි අතර කියන එක නෙමෙයිනේ. අතර කියන්නේ ඒ දෙන්න අයිති වෙන්නේ නැහැ කියන එක. සිට දක්වා කියන්නේ ඒ දෙන්න අයිති වෙනවා කියන එක. එහෙනම් n සමානයි 3ට අදාළව උද්දිකාංශ ක්වොන්ටම් අංක මේකට කියනවා ඇසිමියුතයිල් ක්වොන්ටම් අංකය. හරි. එහෙම නැත්නම් කෝණික ගම්ම්‍යතා ක්වොන්ටම් අංකය. ඒතර කෝණික ගම්ම්‍යතා ක්වොන්ටම් අංකය එනවා L සමාන 0.1 2. හරි. මේ අවස්ථා තුන. මම පහළට ලියන්න මේ අවස්ථා තුන 0.1 2. බිඳුවට අනුරූපව ඔයා දාන්න මෙන්න මේ සම්බන්ධෙට ඍණේල් සිට ධනේල් දක්වා කියන සම්බන්ධෙත් දාන්න චුම්බක ක්වොන්ටම් අංකය ගන්න. බිඳුව වෙලාවේදී මේ සම්බන්ධයෙන් දැම්මොත් ඍණ බිඳුවේ සිට බිඳුව හරහා ධන බිඳුව දක්වා. ඒ කියන්නේ කිරීම බිඳුවයි. හරි. එක කියන සම්බන්ධය දැම්මොත් මේකට ඍණ එකේ සිට ධන එක දක්වා එනවා. එතකොට එනවා ඍණ එකේ සිට ධන එක දක්වා කියන්නේ සිට දක්වා ඍණ එක බිඳුව ධන එක. මම කියන්නේ පැහැදිලිද?
තුන්වෙනි එක දෙක කියන අවස්ථාව දැම්මොත් එතනදී දෙනවා ඍණ දෙක ඍණ එක බිඳුව ධන එක ධන දෙක. වැඩි පැහැදිලි? ආ එහෙනම් මේ තමයි n සමානයි 3ට අදාළව මේ තමයි තියෙන උද්දිකාංශ ක්වොන්ටම් අංකය. මේ තමයි චුම්බක ක්වොන්ටම් අංක ටික. ඊළඟට එනවා භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. මේ කාක්ෂික කරනවට කියනවා කාක්ෂික සාමාන්‍යයෙන් කතා කරනවා SPDF කියලා. ඔයාලා දන්නවා S කාක්ෂික එකක් තියෙනවා, P කාක්ෂික තුනක් තියෙනවා, D කාක්ෂික පහක් තියෙනවා, F කාක්ෂික කීයක් තියෙනවද? හතක් තියෙනවා. ඕනෙම කාක්ෂිකයක් අපි නිරූපණය කරනවා එක්ක රවුමකින් එහෙම නැත්නම් කොටුවකින්. සාමාන්‍යයෙන් කොටුවකින් තමයි නිරූපණය කරන්නේ. මේ කාක්ෂිකයේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන්න පුළුවන් දෙකයි. එකක් වමට කරකිනවා අනික දකුණට කරකිනවා. උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්? දෙකයි. එක වමට කරකිලා එක දකුණට කරකිලා. එහෙමයි තියෙන්න පුළුවන්. මේ තියෙන ඉලෙක්ට්‍රෝන සැලකුවාට පස්සේ කාක්ෂිකයක උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. දැන් මම පොඩ්ඩක් කලින් කිව්වා චුම්බක ක්වොන්ටම් අංකයෙන් කියවෙන්නේ කාක්ෂික කියලා. එහෙනම් මේ තියෙන කාක්ෂික. ඔබ තේරුම් ගන්න සමහර කට්ටියට තියෙන ලොකුම අවුලක් තමයි මේ බිඳුව කියන එක. එයාලා හිතනවා මේ බිඳුව යනෝ අගේ බිඳුවයි. නෑ නෑ නෑ. අගේ බිඳුව කියන එක නෙමෙයි මේකෙන් කියවෙන්නේ. බිඳුව කියලා කියන්නේ කාක්ෂික අවස්ථාව ඒක නොටේෂන් එක. අපි දැන් සිම්බල් එකක් කියලා. එයා නම් කරලා තියෙන විදිය බිඳුව කියන කාක්ෂිකය. මෙතන තියෙන ඍණ 1 කියන කාක්ෂිකයේ බිඳුව කියන කාක්ෂිකයේ ධන 1 කියන කාක්ෂිකයේ. මම හිතනවා ඔබ දන්නේ නැති චූටි දෙයක් හරි මෙතනින් දැනගෙනවි. හරි? එතන මේ කියන්නේ බිඳුව කියන කාක්ෂිකයේ හරියට මේ වගේ කොටු. එතන මෙතන කොටු 3ක්. මෙතන කොටු 5ක්. ඒක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒතර බිඳුව කියන අවස්ථාවේ උපරිම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බිඳුව කියන කාක්ෂිකයක් උපරිම ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් දෙකයි. එක කාක්ෂික අවස්ථාවක ඉලෙක්ට්‍රෝන දෙකයි කාක්ෂික අවස්ථා තුනක් තියෙනවා. එකක දෙකයි තුනක දෙවරක් තුන. ඒ කියන්නේ කීයද? 6යි. කාක්ෂික අවස්ථා පහක් තියෙනවා. එකක දෙකයි. එහෙනම් දෙවරක් පහ කීයද? 10යි. ඔන්න තමා මේ තමා කාක්ෂික අවස්ථාවල තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. ඒතරම් ඔබ තේරුම් ගන්න මේ තමා n සමානයි 3 කියන ප්‍රධාන ශක්ති මට්ටමේ මේ තියෙන්නේ උපශක්ති මට්ටම් මේ තියෙන්නේ කාක්ෂික මේ තියෙන්නේ කාක්ෂික වල මුළු ඉලෙක්ට්‍රෝන එකතුව. එතකොට දැන් ප්‍රශ්නෙට යන්න පුළුවන්. හිමීට ප්‍රශ්නේ කියවන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි. n සමානයි 3 මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි. මුලින්ම අහනවා උපශක්ති මට්ටම් නැත්නම් උපකවච. වෙන උපශක්ති මට්ටම් 1යි 2යි 3ක් තියෙනවා. එහෙනම් උපශක්ති මට්ටම් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. උපශක්ති මට්ටම් 3යි. දෙවෙනියට අහනවා අපෙන් කවුද? කාක්ෂික සංඛ්‍යාව. කාක්ෂික කාක්ෂික කීයක් තියෙනවද? වෙන කාක්ෂික එකතු කරලා බලන්න. බිඳුව ඒ කියන්නේ බිඳුවට අනුරූපව බිඳුවයි 1 කියන අවස්ථාවට 3යි 2 කියන අවස්ථාවට 5යි 5යි 3යි 8යි 1යි 9යි කාක්ෂික 9යි. ඊළඟට කියනවා ඒ කාක්ෂිකයක තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? ඒ කාක්ෂිකයේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙන්න බිඳුව කියන අවස්ථාවේ 2යි මේ අවස්ථා 3ට උපරිම ඉලෙක්ට්‍රෝන 6යි කාක්ෂික අවස්ථා 5ට උපරිම ඉලෙක්ට්‍රෝන 10යි 10යි 16යි 2යි උපරිම ඉලෙක්ට්‍රෝන කීයද? උපරිම ඉලෙක්ට්‍රෝන 18යි. මං ඉලෙක්ට්‍රෝන කියන්නේ කෙටියෙන් ලිව්වා EN කියලා වෙච්චර හිතන්න එපා. එතකොට 3 9 18 විදිහට තමයි මේක එන්නේ. මෙතන වැඩේ පැහැදිලිව තේරුණා. එහෙනම් ඔබ මෙතන ඉගෙන ගත යුත්තේ මොකද්ද? ඔබට ඉගෙන ගන්න මේ වෙනකන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් මින් ඉස්සරහට යම් ක්වොන්ටම් ප්‍රශ්නයක් වර්ධින්න නැතුව වැඩේ කරගන්න පුළුවන්. මං කියන්නේ සියලු ක්වොන්ටම් අංක ප්‍රශ්න කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේක ඇතුලේ හැඩ කිහිපයක් තියෙනවා. ඔබ තේරුම් ගන්න රසායන විද්‍යාව කියන විෂය නිර්දේශය තුල හැඩ තියෙන්නේ. හරිද? පැටර්න්ස් තියෙන්නේ. ඔබ නිකන් গিitar එකක් ගහනවා නම් গিitar එක ගහන්න මොකක් වුණාද? ස්ට්‍රිම් පැටර්න්ස් කියලා දෙයක් තියෙනවනේ. ඒ වගේ මේ රසායන විද්‍යාව ඇතුලේ ඔබ තියර විතරක් පාඩම් කරලා විදියක් නැහැ. තියර විතරක් පාඩම් කළා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නවත් වැඩේ කරගෙන යන්නවත් බෑ. ඔබ ඒක ඇතුලේ තියෙන පැටර්න්ස් කියන දේවල් දැනගන්න ඕනේ. ඒතර මේ ගාන කරන සිස්ටම් එක තේරුම් ගන්න ඕනේ. ඒතර මේකෙදි තියෙන එක හැඩයක්. මේ හැඩයෙන් ඔබට යම් තාක් කරගන්න පුළුවන් වෙයි. හරි ඉදිරියේදී අපේ විවිධ ප්‍රශ්නත් එක්ක සියලු හැඩ එන විදිහට තමයි මම සංකලනය කරලා තියෙන වැඩපිළිවෙල. වැඩි පැහැදිලි? හරි. ඊතර මෙහෙම දෙයක් තියෙන්නේ. හරි. බලන්න ඊළඟට එහෙනම් මේ ප්‍රශ්නේ ඉගෙන ගන්න ඔබ ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම ගන්නේ කොහොමද? බිඳුවේ සිට n ඍණ 1 දක්වා කියන සම්බන්ධය දාලා. ඊට පස්සේ මොකද්ද කාක්ෂික ගන්නේ කොහොමද? ඍණයේ සිට ධනයිල් දක්වා කියන සම්බන්ධය දාලා. භ්‍රමණ ක්වොන්ටම් අංකයේදී මම මෙතෙන් පැහැදිලි කරන එක ඍණ භාගය ධන භාගය එනවා. ඒක මම වෙනම එතෙන් අවශ්‍ය තැනකදී කතා කරන්නම්. හරි. ඒතර ඕක තමයි මේ පළවෙනි ප්‍රශ්නේ. ඒතර ඊට අදාළ උත්තරය අපිට ගන්න පුළුවන් 3 9 18 කියන උත්තරේ තමයි ඒකට එන්නේ. වැඩි පැහැදිලි? හරි. යමු අපි ඊළඟට 2011 අපි කතා කරපු 7 වෙනි MCQ එකට.
2011 7 කියන MCQ එකට. හරි. ඉස්සෙල්ලා කියවලා බලන්න ඔබට ඒ කියන දේ තේරෙනවද? 7 වෙනි MCQ එකේ කියලා තියෙන දේ ඔයාලට තේරෙනවද කියලා කියවලා බලන්න. ඒ කියලා තියෙන දේ හොඳට තේරෙනවද කියලා බලන්න. 7 වෙනි MCQ එකේ. හරි. ප්‍රශ්න අංක 7 කියනවා 2011 7 ප්‍රධාන ශක්ති මට්ටම් හා කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන සැකසීම පිළිබඳව පහත් දැක්වෙන කුමන වගන්තිය අසත්‍ය වේද? ප්‍රශ්නයක් කියවනකොට ළමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ තියෙන වැදගත් වචනයක් එක්ක තමාගේ හිතට දාගන්න. ඒක ඔයාගේ තියෙන දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. සමහර කට්ටිය හයිලයිට් කරනවා. සමහර කට්ටිය ඉරක් ගහ ගන්නවා. හරි. ඒක ඔබට ආවේනික දෙයක්. ඒක ඔබට ගැළපෙන විදිහට කාලයත් එක්ක හදාගන්න. දැන් මේ බලන්න. ප්‍රධාන ශක්ති මට්ටම් හා කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන සැකැස්ම පිළිබඳව. ප්‍රධාන ශක්ති මට්ටම් ඊට පස්සේ ඒ වගේ තමයි තියෙන්නේ කවුද? උපශක්ති මට්ටම්. ඒව ඇතුලේ තියෙන්නේ කවුද? කාක්ෂික. හරි ලස්සන පිළිවෙලකට තියෙන්නේ. ප්‍රධාන ශක්ති මට්ටම්, උපශක්ති මට්ටම්, කාක්ෂික. හරි. මේ ඕනේ කෙනෙකුට තේරෙන්න අපි කතා කරනවා. ඔබ මොන මට්ටමේ හිටියත් අපිට පුළුවන් ඔබ ගොඩ නගලා ගන්න. අනිවාර්යෙන් නියතව ඒකට ගෙනියන්න පුළුවන්. මතක තියාගන්න ඔබ ඒකක් O level ඒකක් හෝ B එකක් දාලා ඉන්නේ මේ level වලට. හරි. කාමු හේනව නෙමෙයිනේ. හරි. ඒ දෙයක් කරලානේ සයන්ස් කියන සබ්ජෙක්ට් එක තෝරගන්නේ. ඉතින් මේ තෝරක සබ්ජෙක්ට් එක තුළ ඔබට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඇයි මේක නිවැරදිව ඔයාගේ මම් පෙත තියෙන්න ඕනේ. මේකට ඔයාලට නිවැරදි මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. කියන්නේ ඔබ මේ මම මේ ඇතුලේ මම මේක කරන්න බැරි කෙනෙක් එහෙම කියලා හංවඩු ගහන්න ඕනේ. හරිද? ඒකට මේ අවශ්‍ය අඩිතාලම කියන එක නිවැරදිව දාගන්න මේ A level වල තියෙන ලොකු ට්‍රැක් එකක් කියලා එකක්. ඒ ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔබ නිකන් යනවා. අපිට වෙන පොඩි ගයිඩ් එකක් දෙන්න විතරයි තියෙන්නේ. වැඩි පැහැදිලිද? ඒ නිසා හරියට තේරුම් ගන්න මේවා කරගන්න බැරි කමක් නෑ. කරගන්න පුළුවන්. මම කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නැති ළමෙක් ඉන්නවනම් කොහොමෝ ඇය වෙනුවෙන් තමයි මේ කතාව කිව්වේ. එතකොට ඔබට දැන් මේ ප්‍රශ්නේ කරද්දි මේ වගේ එකක් තියෙනවා. හරි. පැහැදිලි තේරුම් ගන්න. මේ ප්‍රශ්නේ කරනකොට පොඩි ගැටලුවක් එනවා මොකක්ද දන්නවද? දැන් ඔබට මූලික වශයෙන් තියරි කියන දේ අමතක කරන් තේරුම් ගන්න මේකේ පළවෙනි මේ ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න අමාරුයි. එතකොට ඔබ තියරි පාඩම් කරන්න. තියරි පාඩම් කරලා ඊට පස්සේ තමයි වැඩේ කරගෙන යන්න ඕනේ. දැන් පළවෙනි ප්‍රශ්නේ කියනවා අසත්‍ය ප්‍රකාශය තමයි අහන්නේ. ප්‍රධාන ශක්ති මට්ටම් සහ කාක්ෂිකවල. මොකද පළවෙනි ප්‍රකාශය එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විටදී ඒවා ප්‍රථමයෙන් පිරෙන්නේ එක කාක්ෂිකයට එක ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන බැබුම නැත්නම් ස්පින් එක සමාන්තර වෙන විදිහටය. මොකද කියන්නේ? එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විටදී. ඔයා හිතන්න ඔය කියන්නේ මේ වගේ එකක්. S කාක්ෂික නම් ළමයි හැම වෙලාවෙම තියෙන එකයි. එක කොටුවයි අපි අඳින්නේ. නමුත් P කාක්ෂික අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මොකද්ද? P කාක්ෂිකවල කාක්ෂික අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මේ කාක්ෂික අවස්ථා තුනටම ශක්තිය සමානයි කියලා තමයි හිතන්නේ. හරි. ඊළඟට D කාක්ෂිකවල කාක්ෂික අවස්ථා පහක් තියෙනවා. මේ කාක්ෂික අවස්ථා පහේ ශක්තිය සමානයි කියලා ගන්නේ. නමුත් ඔබ ඉස්සරහට කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත් මම මේ අමතර දෙයක් කියන්නේ හොඳ දැනුමක් තියෙන කෙනෙකුට මේ කාක්ෂික පහ එකම ලෙවල් එකේ නෑ. හරිද? ඔයාලා රසායන විද්‍යාව විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙන ගත්තොත් මේවා තව වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ ඔබේ මට්ටමින් ඔබ හිතන්න මේ විදිහට. මම මේ කියන විදිහට පැහැදිලි. ඒ ඇති. S කාක්ෂිකේ කාක්ෂික අවස්ථා 1යි, P කාක්ෂිකේ කාක්ෂික අවස්ථා 3යි, D කාක්ෂිකේ කාක්ෂික අවස්ථා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඉතින් මෙතනින් හිතමු සාමාන්‍යයෙන් මේ සමාන ශක්තියින් එකම ශක්තිය සහිත කාක්ෂිකයක් ඇති විට ඒවා ප්‍රථමයෙන් පිරෙන්නේ එක කාක්ෂිකයට එක ඉලෙක්ට්‍රෝනෙ බැගින්. ඔබ දන්නවා මේක අර ඔහොම පුරවන්නේ. මේකට පුරවන්නේ කොහොමද? මෙහෙම පුරවලා ඔහොම කරනවා. මොකද මේ මෙහෙම කියන්නේ එක පුරවනවා. නැත්තම් බැබීම නැත්තම් ව්‍යාවර්තය එක පැත්තට භ්‍රමණ සමාන භ්‍රමණ උපරිම විදිහට පුරවනවා. සමාන භ්‍රමණ උපරිම විදිහට පුරවනවා. මොකද්ද? සමාන භ්‍රමණ නැත්නම් එක පැත්තට කරගෙන ඒවා උපරිම විදිහට පුරවනවා. හරි? උපරිම ප්‍රමාණයක් වෙන විදිහට පුරවනවා. කවුද ඔය කියන්නේ? කවුද ඔය කියන කතාව කියන්නේ? ඕක කියන්නේ හොන්ස් කියන නීතියෙන්. හරි. එහෙනම් මේ කියන්නේ බැගින් ඉලෙක්ට්‍රෝන බැබුම සමාන්තර වෙන විදිහට මේ විදිහට පිරීලා තමයි ඊළඟට මොනව වෙන්නේද? යුගල් වෙන්නේ. එහෙනම් කතාව හරි. මේ කතාව කියන්නේ කාගෙන්ද? හොන්ස් කියන නීතිය. ඉතින් ඔබ තේරුම් ගන්න උතන ඇතුලේ තියරිය අරන් තියෙන කාගෙන්ද? හොන්ස් කියන නීතියෙන්. හරි. දෙවෙනිය. පරමාණුක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක 4ම තිබිය නොහැක. ඔව්. හරි. කෙලින්ම ওই කතාව අපිට එක්තරා පවුලක් කියනවා. එක්තරා පවුලක්. මොකද්ද පවුල? හරි. පවුලක් නෙමෙයි. ඒ වගේ වචනයක් ඒක ඇතුලේ තියෙනවා. මොකද්ද? ෆෞලි බහිෂ්කාර මූලධර්මය. මොකද්ද? පෝලි එක්ස්ක්ලූසිව් ප්‍රින්සිපල් කියලා කියනවා. පෞලි බහිෂ්කාර මූලධර්මය. පෞලි බහිෂ්කාර මූලධර්මයෙන් කියනවා පරමාණුක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංකය තියෙන්න බෑ. ඒ කියන්නේ
අඩුම තරමේ එකක් හරි වෙනස් වෙනවා. තේරුම් ගන්න. ප්‍රධානිය දැන් කොන්ටමංක මෙහෙම ආවා කියලා හිතන්න. මම මේ නිකන් සරණික උදාහරණයක් කියන්නේ. 3 1 බිඳුව ඍණ භාගේ. මෙහෙම කොන්ටමංකයක් ආවා කියලා. හැබැයි ඊළඟ එක 3 1 බිඳුව ඒ වෙනකන් එන්න පුළුවන්. 3 1 බිඳුව එනකන් එන්න පුළුවන්. මේ තුන් දෙනම් සමාන වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන්ම භ්‍රමණ ක්වොන්ටම් මං කියනවා වෙනස් වෙනවම තමයි. හරි. එක්කෙනෙක් මයිනස් half නම් අනිත් එක්කෙනා ප්ලස් half. දකුණට කැරකෙනකොට කියනවා ප්ලස් half, වමට කැරකෙනකොට කියනවා මයිනස් half. ඒ නිසා මේකේ ඔන්න ඔය වගේ තත්ත්වයක් මෙයා අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒක නිසා මේ පරමාණුක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංකයේ තියෙන්න බෑ. එකම ක්වොන්ටම් අංකයේ තියෙන්න බෑ. හරිද? පරමාණුක කිසිම ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංකයේ තියෙන්න බෑ. හරිද? ඒක අපිට කියවෙනවා කාගෙන්ද? පෞලි බහිෂ්කාර මූලධර්මයෙන්. දැන් ඔබ මූලික වශයෙන් තියරි දන්නේ නැති ළමයෙක් නම් අනිවාර්යයෙන්ම මූලික වශයෙන් තියරි ඔබ බලා ගන්න ඕනේ. ඔබට ගුරුරු ඉගන්පු මොන හරි දේවල් ඇති. හරි? ඒ කියන්නේ නෝට් ඇති. එහෙම නැත්නම් රිසර්ච් බුක් එක තියෙනවා. ඒ පැත්තෙන් පොඩ්ඩක් කියවලා වැඩි තේරුම් ගන්න පුළුවන්. හරි. ඊයන් අපි තුන්වෙනි ප්‍රශ්නය. කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ තුන්වෙනි උත්තරය. කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ පරමාණුක ශක්තිය අවම වෙන ලෙසට. ඔව් ඔව් ඔව්. කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය මොන වෙන විදිහට? අවම වෙන විදිහට. ඔබට මතකයි අර මෙහෙම සටහනක් යනවා නේද? අර මෙහෙම. අර නයික් යනවා වගේ. අපි කියන්නේ 1:2:2p මොකක්ද ඔකට කියන්නේ? අර ගොඩනැගීමේ මූලධර්මයවත් ඕෆ් බව මූලධර්මය කියලා කියන්නේ. අර ඒකට අනුව ශක්තිය පිරෙන්නේ අපේ කාක්ෂික වල ශක්තිය මොන තැනකටද? අවම තැන ඉඳන් තමයි පිරීගෙන යන්නේ. හරි. සරල කන්සෙප්ට් එකක් ප්‍රකාශනය වෙරදී. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n මගින් නිරූපණය වන ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ගයට සමාන වේ. හරි. දැන් අපි සිද්ධාන්ත කරනකොට කෙටි ක්‍රම කියලා ගොඩක් දේවල් කියලා දුන්නා. නමුත් ඔබට මම මෙතනදී මේක දල වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔය කොහොමද ඔය වැඩේ වෙන්නේ කියලා. හරිද? හරි. ඔය කියන අවස්ථාව ඒ කියන්නේ මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකයේ n මගින් නිරූපණය වෙන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. බට තේරෙන්නේ නැති ළමයෙකුට අයි කවමදාකවත් මේක වරද්දන්න එපා. ඒ ගානට වැඩි තේරුම් ගන්න. හරි. බලන්න මං කියන්නේ. හිතන්න n සමාන 1යි. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම මේකයි. එහෙනම් ඔබට මං ඉස්සෙල්ලා කිව්වා L ගන්නේ බිඳුවේ සිට n ඍණ 1 දක්වා. එහෙනම් L අනිවාර්යෙන් බිඳුවයි. ඔබ හිතලා දාලා බලන්න. ML එන්නේ ඍණ බිඳුවේ ඉඳන් ධන බිඳුව දක්වා එයත් බිඳුවයි. ඊකට අවස්ථාවේ බිඳුව කියන කාක්ෂිකයේ උඩරිම ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් ප්ලස් half අනිත් එක්කෙනා මයිනස් half. දැන් මම හැම එකෙම මෙහෙම ලියන්න යන්නේ උඩරිම දෙකයිනේ. ඒකින දෙකේ ඉලක්කමක් ලියන්න. වැඩි පැහැදිලි? හරි. ওই විදිහට තියෙන්නේ. ගමු ප්‍රධාන ශක්ති මට්ටම 2. ප්‍රධාන ශක්ති මට්ටම 2ේදී උපශක්ති මට්ටම් එන්නේ බිඳුව සහ 1. බිඳුවට අදාළව බිඳුවයි එකට අදාළව දාන්න ඍණෙල් ඉඳන් ධනෙල් දක්වා ඍණ 1 බිඳුව ධන 1යි. ওই විදිහට එන්නේ. එහෙනම් n සමානයි 2 කියන ප්‍රධාන ශක්ති මට්ටමේ n සමානයි 2 කියන ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකට අදාළව මෙන්න කාක්ෂික අවස්ථා මේ එකකට දෙක ගානේ දෙන්න. ඒතර මෙතන 6යි උපරිම ඉලෙක්ට්‍රෝන කීයද 8යි. මම මෙහෙම වරහන් කරන්නම් n සමානයි 1 කියන ප්‍රධාන මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි n සමානයි 2 කියන ප්‍රධාන මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන කීයද 8යි. තව එකක් ගන්නම් උදාහරණයට. n සමානයි 3 අපි ඉස්සෙල්ලත් ගත්තා. එල්ලෙනවා දාන්න බිඳුවේ සිට n ඍණ 1 දක්වා බිඳුව 1 2. හරි. කවුරු හරි හිතයි මේ අපි කරන විදිහේදී පොඩ්ඩක් අර වේගයක් වැඩිද? නෑ. මුද්දට මතක තියාගන්න. හොරු වෙන්නේ මම මේ කියන වේගෙ. මම ප්‍රශ්න පත්‍ර පන්තිය කරනකොට මීටත් වඩා වේගෙන් කතා කරනවා. නමුත් අපිට සිද්ධාන්තයක් කියලා දෙනකොට ඊටමත් පැහැදිලිව සුළුවට කතා කරනවා. තේරුම් ගන්න පේපර් එක පැය 3ට තියෙන රසායන විද්‍යා පේපර් එක ඔබ වේගෙන් කරේ නැත්නම් ලියනවා තියා හිතන්නවත් බෑ. අයි කවදා හරි දවසක ඔබ තේරෙනවා. ඒක නිසා ඊක අර නිකන් අය උදාහරණ නිකන් මොනවා කරලාද මේ සතුටු කරලා එහෙම වැඩක් නැහැ. හරි. රසායන විද්‍යා පේපර් එක කරන්න බෑ ඔබට වේගයක් නැත්තම්. ඔබ ඉගෙන ගන්න ඕනේ වේගෙන්. තේරුණාද? ඔබ ඉගෙන ගන්න ඕනේ වේගෙන්. ඒ විතරක් නෙමෙයි ඔබට ඔබගේ ඇතුලේ තියෙන ඔබ ග්‍රහණය කරගෙන ඔබ පාඩම් කරලා තියෙන දේවල් වේගෙන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒනේ ඇතුළට දැම්ම වගේම ඇතුලෙන් එළියට ගන්නත් ඉන්පුට් එක වගේම අවුට්පුට් එකත් නියමිත තියෙන්න ඕනේ. හරි. පොඩ්ඩක් ඉන්න මේ මෙහෙම පොඩ්ඩක් සමහර මේ ඉන්න රොහොම කියලා ඊට පස්සේ ටුට්ටක් වෙලා ඉඳලා එහෙම අර පොඩ අර මෙනෙහි කළා ගන්නෙ. හරි. ඊ මෙනෙහි කළා ගන්නවා කියන කතාව ඇතුලේ තප්පර කිහිපයක් ගියා නේද? හරි. ඉතින් මේක ළමයි තරගයක් තනි කර. හරි. ඒ තරගය තුළේ ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ තරගය තුළේ වැඩි අමාරුයි නැත්තම් කරන්න. හරි. මේ තරගය තුළ වැඩේ කරගන්න අමාරු වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න තරගය තුළ වැඩේ කරගන්න අමාරු නම් අනිවාර්යයෙන්ම වේගය කියන දෙයටත් මේක මොනව වෙන්න ඕනේද? පුරුදු වෙලා තියෙන්න ඕනේ. වැඩි පැහැදිලි? එහෙනම් වේගයටත් පුරුදු වෙලා තියෙන්න ඕනේ. හරි. බලන්න ඊළඟට. හරි.
එහෙනම් මේකේ n සමානයි 3 අවස්ථාවේ l සමාන 0.1 2 මේ වෙලාවේ 0යි මේ වෙලාවේ ඍණ 1 0 ධන 1යි මේ වෙලාවේදී ඍණ 2 ඍණ 1 0 ධන 1 ධන 2යි. හරි ඔය වගේ එනවා. 0ේදී උපරිම ඉලෙක්ට්‍රෝන 2යි එකේදී උපරිම ඉලෙක්ට්‍රෝන 6යි දෙකේදී මේ එකට දෙක ගානේ දාන්න උපරිම ඉලෙක්ට්‍රෝන 8යි ඔක්කොම 10යි උපරිම ඉලෙක්ට්‍රෝන එනවා 18යි. දැන් ලස්සන දෙයක් කරනවා මේ බලන්න. එකේදී දෙකයි බන් සම්බන්ධයක් මෙස්කන් ළමයෙකුටම තේරෙනවා. එකේදී දෙකයි දෙකේදී 8යි තුනේදී 18යි. මේ බලන්න මේ දෙකේ ඉලක්කම මම ලියනවා දෙක වතාවක් එකේ වර්ගය. 8 ලියන්න පුළුවන් දෙක වතාවක් දෙකේ වර්ගය. හරිනේ. දෙවරක් දෙක 4යි හතරක් දෙක 8යි. 18 ලියන්න පුළුවන් කොහොමද? දෙක වතාවක් දෙකේ ගණය. දෙකේ ගණය කියන්නේ 8යි 8 වරක් දෙක සෝරි. දෙක වතාවක් දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි පොඩ ඉන්න. හරි බලන්න. බලන්න පළවෙනි අවස්ථාව 2යි දෙකේදී දෙක වතාවක් එකේ වර්ගය ලියන්න පුළුවන්. ඊට 8 ලියන්න පුළුවන් දෙක වතාවක් දෙකේ වර්ගය. ඊළඟ මම ලියනවා දෙක වතාවක් තුනේ වර්ගය. මේ බලන්න. එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය එක නම් එකේ වර්ගය දෙක නම් දෙකේ වර්ගය තුන නම් තුනේ වර්ගය එන්නම් n වර්ගය. එහෙනම් 2යි n වර්ගය. බලන්න රටාව එක ලියනවා මේ සෝරි පළවෙනි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 2යි දෙක ලියන්න පුළුවන් දෙක වතාවක් එකේ වර්ගය. 8 ලියන්න පුළුවන් දෙක වතාවක් දෙකේ වර්ගය. 18 ලියන්න පුළුවන් දෙක වතාවක් තුනේ වර්ගය. එහෙනම් n කියන අවස්ථාව ලියන්න පුළුවන් දෙක වතාවක් n වර්ගය. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටම n වෙන අවස්ථාවේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? 18යි. උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 18යි. 18යි. ඒ කියන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න n වෙලාවේදී 2n වර්ගය බවට පත් වෙනවා. අවසාන එක ප්‍රධාන ශක්ති මට්ටම පිළිවෙලින් සම්පූර්ණයෙන්ම පිරීම පරමාණුක ශක්තිය අවම කරයි. ප්‍රධාන ශක්ති මට්ටම පිළිවෙලින් සම්පූර්ණයෙන් පිරීම. ඔබ දන්නවා එහෙම වෙන්නේ නැහැ. කොයි අවස්ථාවේද? ඈ ඔය මේ 3 කියන අවස්ථාවේ 3s 3p පිරලා 3d ට කලින් කවුරු පිරෙනවද? 4s පිරෙනවා. ඉතින් ඒක වැරදි. නම් ප්‍රකාශය වැරදි ප්‍රකාශ අංක 5 අවුෆ්බව් මුල් ධර්මයෙන් ඒකත් ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි පැහැදිලිද? හරි. ඔන්න ඒ ප්‍රශ්නය හරි. යන්න තියෙන අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි යන්න තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි අපිට යන්න තියෙන්නේ.